Yo, what's up? ඔන්න ඉතින් අදත් මෙතුවා තවත් සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඔන්න අද යන්නේ ඉතින් වත්තකට පයින්න. ඉතින් වත්තකට පයින්න කිව්වට ඉතින් ඒ අපේ වත්ත ඉතින් වත්තට බැලලා ඉතින් මොනා කරන්නේ? වත්තට බැලලා ඉතින් අපි යන්නේ ඉරුම් කරල් ටිකක් උස්සන්න. ඉතින් guys මම තමයි ඉතින් අපේ වත්තට බැලලා ගැම්මට ඉරුම් කරල් ටික මාටියා ගහන්න යන්නේ. ඔක්කොම නෙමෙයි ටිකක්. ඉතින් guys अब බලමු මොකද වෙන්නේ. ඔකට මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. guys ඉතින් මේ පාර දිගේම ගියාම අපේ වත්ත හම් වෙනවා. වැඩි කෑ ගහන්න බෑ වැඩිය. අතේ පිටේ ගෙවලුත් ඉන්නවා, මිනිස්සුත් ඉන්නවා. ප්‍රශ්න ගොඩයි හින්දා ෂේප් එකේ ගිහින් වත්තට පයිමු. අපි යන් ගායි. මට ඉතින් ඉරුම් කන්න ආසාවක් ඉතින් තිබ්බා. ඉතින් පුදුම ආසාවක් තිබ්බ ඉරුම් කන්න. ඉතින් ඒ ආසාව ඉෂ්ට කරගන්න යන්නේ. තම්බලා කන්න යන්නේ කෙලි. අපි රතන්ට තමයි යන්නේ. මේ පැත්තේ තියෙන මේ පැත්තේ අපි මෙතනකට යන්න. මෙතනකට යන්න. කවුද එනවා? නෑ. එක පාරේ වාහනයක්. හරි ඉතින් guys අපි රුම් කරල් ටික කඩාගත්තා. ඉතින් කඩා ගන්නකොට මෙහා පැත්තේ නැන්ද කෙනෙක් හිටියා. මොනවද පුතා කරන්නේ කියලා හොනේ. මට වෙන්නේ ඔය වගේ වැඩ. මම වීඩියෝ එකක් කරන්න ගත්තොත් ඉතින් එන විතරයි ගහන්නේ නැත්තේ. ඒකත් එකපාරට කොයි විදිහේ හරි වදි. ගායිස් ඉතින් අපි මෙතන ලිපක් ගහගමු. ලිපක් ගහගෙන මුට්ටියක් තියාගෙන තම්බගමු. ඉතින් මම විතරයි ඉතින් අද ගෙදරත් ඉන්නේ. ගායිස් ලිපක් ගහගත්තා. දැන් ඉතින් ඔක පත්තු කරගන්නත් එපයි. මේ ලැස්සේ පත්තු ගන්න පුළුවන් ඉතින්. හරි ඉතින් guys අපි දැන් මෙතන ලිපක් පත්තු කරගමු. ලිපත් හරි guys ලිපත් ගැම්මට පත්තු කරගත්තා. ඉරුම් වාජනෙත් ගැම්මට තියාගත්තා. ලිප නෙමෙයිද කියන එක තමයි කචල් එක. බලන්න නෙමෙයි නැති වෙන්නේ. ඔයාලත් කනවද ඉරුම්? එහෙනම් guys මේ වගේ තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.